ගයිස් ඔන්න අද හදන්න යන්නේ මිසෝ ශිරු එකක් ජපානයේ මිසෝ ශිරු එකක් බලමු මොනවද කොහමද හදන්නේ කියලා. මෙන්න මේකේ ඇතුලේ තිබුණ පැකට් තමයි මෙන්න මේ මිසෝ පැකට් එක සහ මේ එක එක වර්ගයේ පැකට් කීප වර්ගයක්ම තිබුණා. දැනට තියෙන්නේ මේ වකමේ කියන පැකට් එක විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. අන්තිම පැකට් දෙකෙන් තමයි මේ හදන්නේ. ඒ ඔයාලට පෙන්වන්න හිතුණා. ජපාන් අය නිතර කෑම කද්දි බොන එකක්, බොන සුප් එකක් වගේ එකක්. මේක බීලා එහෙම කෑම එහෙම ගන්නවා. ඉතින් මේක බොන ගමන් කෑම ගන්නවා. ඉතින් ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ කෝප් වගේ පොඩි අර පස්සේ දවසක කෝප් එකටම හදලා පෙන්නන්නම්. ඒ පොඩි කප් එකකටම හදලා පෙන්නන්නම්. ඊට මෙන්න මේ රැප්පයක් මෙහෙම කඩාගෙන ඉතින් වේලිච්ච සුම්බුන් ටිකක් තියෙන්නේ. මේ මොනවද මේවා ඔය කඩලා පෙන්නන්න පොඩකින්. මට සිංහලෙන් කියලා තේරෙන්නේ. ගයිස් ඔන්න මම පැකට් එක ඉරා ගත්තා. මේ ඉරා ගත්තාන් පස්සේ මෙන්න මේක ඇතුලේ තියෙන පාන් කෑලි වගේව තමයි තියෙන්නේ. මේ පාන් කෑලිය වගේ නිකන් තියෙනවා එක දෙයක් කියලා. තියෙන්නේ කන්සෝ මේක කියන්නේ කොහොමද? වේලගත්ත මුහුදු වැල ඇටි තා මොනවද ඩිස්කස් එහෙම තියෙනවා. ඩිස්කස් එහෙම තියෙනවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ මේකේ. මොකද මුහුදු වැල ඇටි එහෙම තමයි. ඒ විදිහ කඩලා මේක ඇතුළට දාගන්නවා, කෝප්පය ඇතුළට දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දැන් තියෙන පැකට් දෙකක්, පැකට් දෙකෙන් එකක් මේකේ තියෙන්නේ මිසෝ එක තියෙන්නේ මේකේ. මෙන්න මේ මිසෝ එක එක රස වෙනස්කම් තියෙනවා. එක බ්‍රෑන්ඩ්ස් අනුව මේ මිසෝ එක නම් රහයි. මම පළවෙනි වතාවට මේක බිව්වේ. මේ මිසෝ එක රහයි. මේකත් කඩලා මේක නිකන් අර කල් එකක් වගේ නිකන් තියෙනවා. ඒකත් කඩලා දාලා පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. මේකත් කඩාගත්තා. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. අන්න එහෙම නිකලා දාගන්න තියෙන්නේ. හුයියා මුකුත් හිතන්න එපා. නිකන් දැක්කම නිකන් අමුතු ගතියක් එනවා ඇති. මෙහෙම දාගත්තා. පැකට් දෙකම කඩලා මේකට දාගත්තා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. දැන් මම මේකට උණු වතුර එක දාගන්නවා. උණු වතුර ටිකක් කොහොම වැඩි දාගන්නත් හොඳ නැහැ. මාත්‍රාව වැඩි වුණොත් එහෙම රස වෙනස් වෙනවා. මාත්‍රාව කියන්නේ මේක සාමාන්‍යයෙන් මේත් වතුර වැඩි වගේ ටිකක් පොඩ්ඩක් දිය අජියුසුයි කොහොමද කියන්නේ දිය රස අඩු වෙනවා මේ වැඩිපුර වතුර දාගත්තොත්. මොකද හරියට අර පුංචි කෝප් එකට හරියන ගානට තමයි මේකේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ සිංහලෙන් කියන්න. ඉතින් ඔන්නෝම හසිය දෙකට කඩාගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් හොඳට අර ඇතුළට දාපු කල් කේක වගේ එක අර ගුලියක් දැම්මේ. ඒක හොඳට දිය කරගන්න ඕන. අන්න මෙන්න මේ අර වේලිලා මුහුදු වැල ඇටි තමයි මෙන්න මේ ලොකු වෙලා එන්නේ. උණු වතුර දැම්මන් පස්සේ හොඳට
පත ලුණු කෑල්ලක්ද මන් දන්නේ මොකක්ද එකක් තියෙනවා එහෙම නෝද වන්දා මේ පාන් කෑලි අනම්මනම් ඒ වගේ නිකන් අමුතු අමුතු දේවල් තියෙනවා සෙල්ලම් තියෙනවා මොනවද කියලා දන්නේ නැහැ ලුණුද මොනවද මන් දන්නේ නැහැ කොහොම හරි එක එකව තියෙනවා මේ ජපානයේ ඉන්නවනේ ඉතින් මේවා හදලා බොන්න මේවා හදලා බොනවා කියන්නේ ඉතින් ජප්පෝ වගේ හොඳට වැඩ කරන්න පුළුවන් හොඳට ගෙන්කි වෙන්න පුළුවන් හොඳට මේ ශක්තිමත්ව වැඩ කරන්න පුළුවන් මේවා බීලා තමයි ජප්පෝ මේ ලෝකෙ පෙරලන්නේ හරක් වගේ වැඩ කරන්නේ මේ මා දැන් දවස් 5ක් 6ක් එක දිගට මේවායින් විතරක්ම ජීවත් වුණා ආසනීප වෙච්ච වෙලාවේ හොඳ ජවයක් ශක්තියක් ලැබෙනවා මේකට කෑම ප්‍රියතාවයක් ඇති වෙන්නේ උනට මට නම් මම ලෙඩ වෙලා හිටපු හින්දා ඇති උන්නේ ඉතින් ඔනෝම තමයි ටිකක් චුට්ටක් තැම්බෙන්න තිබුවන් පස්සේ මේක සුපිරි මේ ඕනේ සුප් එක හරි දැන් මේවා කකා මොනවද මූදු කොළ කකා මූදු පැලෑටි කකා බොන්න තියෙන්නේ බලමු වතුර චුට්ටක් වැඩි වුණා වගේ නිකන් මට තේරුණා වතුර වැඩි පුරියම දාගන්න එපා මේ කෝප්පේ එන ගැඹුරයි මෙහෙම එන පත කෝපයෝදෙක් හින්දා මේකට වැඩිපුර දාගන්න එපා වතුර සාමාන්‍ය තව චුට්ටක් අඩුවෙන් වගේ දාගත්තම නියම රස ගන්නට එනවා මේක නම් වැඩිපුර දාගත්තේ හින්දා උණු වතුර ටිකක් වැඩිපුර දාගත්තේ හින්දා රස පොඩ්ඩක් අඩු ඇති කියලා හිතනවා බීලා බලමු අපි ලොකු අවුලක් නැහැ සුපිරි රස පාට්ට මට කොහොමද රස ගුණ දැනෙන්නේ නැහැ මේ වෙලාවේ නිසා මේ ගානත් මට හොඳටම ඇති තව චුට්ටක් වතුර අඩු වුණා නම් තවත් හොඳටම රසයි මේකට තමයි මිසෝ ශිරු කියන්නේ ජපානයේ ඔය කට්ටිය අර පුංචි කෝප්පේ දාගෙන බොන්නේ මේ සකේ නෙවෙයි ඔය සකේ නෙවෙයි කියන්නේ මත් වෙන දේව නෙවෙයි මේක තමයි කෑම ප්‍රියතාවය ඇති වෙන්න කෑමත් එක්ක හොඳ එනර්ජි එකක් එන්න මම හිතන්නේ කෑම හොඳට දිරවන්න එහෙම ජප්පෝ බොන්නේ මම පේනෝනේ ඇතුලෙන් නිකන් මොකද්ද මන් දන්නේ වෙනෝ පේනෝනේ මේ ඇතුලෙන් බෝර ගහනවා වගේ උඩට මතු වෙනවා